ආයිබෝවන් මම ශ්‍රීකාන්ත සේනාරත්න මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කටාන ප්‍රාදේශ සභාවට කටුවාපිටිය කොට්ටාසේ නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ දුරකථන ලකුණ යටතේ තරඟ වදින ඔබගේ නියෝජිතය හෙට ඉඳන් එනවා ඔබට සුවිශේෂී දින හතරක් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපගේ උගත් බුද්ධිමත් ආදරණීය තැපැල් ඡන්ද දායක රාජ්‍ය නිලධාරීන් ඔබ වෙනුවෙන් ඔබ දන්නවා අපගේ දේශපාලන වංශ කතාව තුළ තීරණාත්මකම සන්ධිස්ථානයක් සහ ඡන්දයක් වන ඔබගේ මේ රාජ්‍ය ඒ වගේම තැපැල් ඡන්දය ඔබ දන්නවා තැපැල් ඡන්දේ හැසිරීම කෙබඳුද මේ හැසිරීම පාදක වෙනවා අපගේ අනිකුත් ඡන්දදායකයාගේ ඡන්ද හැසිරීම සඳහා ඔබ මෙවර බුද්ධිමත් වෙන්න ඕන වෙනදා වගේම ඔබ රටේ දේශපාලන සංස්කෘතිය දේශපාලන ගමන් මඟ වෙනස් කරපු උගත් බුද්ධිමත් පිරිසක් මම ඒකට මුලින්ම තමුන්නාන්සලාට මගේ ගෞරවය පුද කර සිටිනවා පහුගිය මැතිවරණ තුලදී දේශපාලන පක්ෂ කුමක් වුණත් දේශපාලන පක්ෂයේ කුමක් වුණත් අනවශ්‍ය පුද්ගලයන්ව තමුන්නාන්සලා පාර්ලිමේන්තුවෙන් ඉවත් කරලා අපි දන්න පාර්ලිමේන්තුව තුල හොඳ මිනිස්සු හොඳ පුද්ගලයෝ වගේම අන්ත දූෂිත පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ සියලු දෙනාම තමුන්නාන්සලාගේ මතවාදය අනුව තමුන්නාන්සලාගේ තීරණය අනුව තමුන්නාන්සලා තීරණය කරා මේ පුද්ගලයෝ සුදුසු නෑ. ඕගොල්ලෝ පොඩ්ඩක් එළියෙන් ඉඳලා එන්න අලුත් පිරිසකට දෙන්න කියන එක. ඒ කරපු දෙයට මම තමුන්නාන්සලාට ගෞරව කරනවා. තමුන්නාන්සලායි ගත් දේශපාලන අදහසට තීරණයට මම ගෞරව කරනවා. ඒ වගේම තීරණයක් ගන්න නිවැරදි කාලයක් නැවතත් තමුන්නාන්සලාට ඇවිල්ලා තියෙනවා. මම මේ කතා කරන්නේ මගේ කොට්ටාසය පිළිබඳව, කටුවාපිටිය කොට්ටාසය පිළිබඳව. තමුන්නාන්සලා පහුගිය මැතිවරණ තුලදී මේ දූෂණයේ වංචාව බොරුව වළක්වන්න ඡන්දය ලබා දුන්නා. ඒක රටින් ඉවත් කරා. හැබැයි කටාන ප්‍රාදේශ සභාව තුලට මෙතුබක් කල් කටුවාපිටිය කොට්ටාසය නියෝජනය කරමින් තමුන්නාන්සලා බුද්ධිමත් ලෙස හොඳ මිනිස්සු යවුවා මිසක් වංචනිකයින් දූෂිතයින් හොරු වංචාකාරයින් තමුන්නාන්සලා යවුවේ නැහැ කටුවාපිටියේ. අදටත් කටාන ප්‍රාදේශ සභාව තුළ කටුවාපිටිය ඒ අභිමානය තියෙනවා අපේ පහුගිය ගිය නියෝජිතයින් ඒ අභිමානය රැකලා තියෙනවා. ඒකට මම තමුන්නාන්සලාට නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හෙටින් ආරම්භන මේ දින කීපය තුළදී තමුන්ගේ මේ වටිනා තැපැල් ඡන්දය තමුන්වහන්සේලා හිතන්න ඕන තමුන්වහන්සේලාව නියෝජනය කරන පුද්ගලයා තමයි කටාන ප්‍රාදේශ සභාවට තමුන්වහන්සේලා මේ නියෝජනය කරලා යවන්නේ. ඒතකොට තමුන්වහන්සේලාට කියන්න පුළුවන්කම තියෙන්න ඕන මේ ඉන්නේ අපි යවපු පුද්ගලයා, මේ ඉන්නේ අපි යවපු නියෝජිතයා. එහෙනම් තමුන්වහන්සේලාට ගැළපෙන නියෝජිතයෙක් යවන්න. තමුන්වහන්සේලාගේ තත්ත්වයට ගැළපෙන නියෝජිතයෙක් යවන්න. තමුන්වහන්සේලාගේ මතවාදයට ගැළපෙන නියෝජිතයෙක් යවන්න. මෙතනදී කිසිම දේශපාලන පක්ෂයකට පාටකට සලකුණකට ගැති වුණොත් තමුන්නාන්සලාට ඒ දේ කරගන්න බැරි වෙනවා. මම තමුන්නාන්සලාගේ උගත් අපගේ මේ තැපැල් ඡන්ද දායකයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මම තමුන්නාන්සලා තුරට ඇවිල්ලා තියෙනවා. මගේ සියලුම විස්තර ටික මම තමුන්නාන්සලාට ලබා දීලා තියෙනවා. මා පිළිබඳව ගවේෂණාත්මකව අධ්‍යයනය කිරීමකින් අනතුරුව මේ කොට්ටාසේ නියෝජනය කරමින් ඉන්න සියලුම අපේක්ෂකයන් මම හිතන්නේ සුදුසු අපේක්ෂකයින්. මම කිසිම කෙනෙක් නුසුදුසු අපේක්ෂකයින් වශයෙන් නම් කරන්නේ මේ සුදුසු අපේක්ෂකයින් අතුරින් ඉතාමත් නොසුදුසු අපේක්ෂකයා මම නම් මට මේ අවස්ථාව ලබා දෙන්න තමුන්නාන්සලාගේ වටිනා ඡන්දය ලබා දීලා තමුන්නාන්සලාගේ ගරුත්වය ඒ වගේම දේශපාලන අභිමානය කටුවාපිටිය කොට්ටාසය තුල කටාන ප්‍රාදේශ සභාව තුල ඉදිරියටත් ඒ අයුරින්ම රැක ගන්න අතරම තමුන්නාන්සලාට විය යුතු සේවය ඒ අයුරින්ම සිදු කරන බවත් මම තමුන්නාන්සලාට පොරොන්දු වෙනවා. බොහොම ස්තුතියි.